ආයිබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ දිනවලදී පාකිස්තානයේ රැඳී සිටින්නේ ඒ පාකිස්තාන කණ්ඩායම සමගින් එක්දින තරඟාවලියක් සහ 2020 තරඟාවලියක් ක්‍රීඩා කිරීමේ අදහසින් ඉතින් එහිදී ශ්‍රී ලංකා පාකිස්තාන එක්දින තරඟාවලිය ආරම්භ කරමින් ඊයේ දිනේදී පළමු එක්දින තරඟය පැවැත්වෙනවා. හෙට දිනේදී එනම් නොවැම්බර් මාස 13 වෙනිදා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන එක්දින තරඟය පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කරගෙන තිබෙදී ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට කනගාටුදායක පොතක් මේ වන විට පාකිස්තානයෙන් ඇසෙනවා. එහිදී මේ වන විට පාකිස්තානයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පාකිස්තාන ක්‍රිකට් තරඟාවලිය අර්බුදයකට ලක් කරමින් පාකිස්තානයේ බලාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකින් 16 දෙනෙකු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට තමයි වාර්තා වී තිබෙන්නේ. එහිදී පාකිස්තානයේ මේ වන විට ඇතිව තිබෙන ආරක්ෂාව පිළිබඳ ගැටලුව හේතුවෙන් බව තමයි අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කොට තිබෙන්නේ. ඉතින් එහිදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියකට සහ ශ්‍රී ලංකාව පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර 3x20 තරඟාවලියකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා පාකිස්තානයට ළඟා වෙනවා. එහිදී ශ්‍රී ලංකා පාකිස්තාන පළමු එක්දින තරඟයේ ඊයේ රාවල්පින්ඩිහිදී පැවති අතර ඊයේ දිනේ තරඟ ආරම්භ වීමට සුළු මොහොතකට පෙර ඉස්ලාමාබාද් නුවර බෝම්බ පිපිරීමක් සිදු වී තිබුණා. කෙසේ වෙතත් මෙම බෝම්බ පිපිරීම සහ ක්‍රීඩාංගණය අතර දුර පරතරය දැක්වෙන්නේ කිලෝමීටර් 20ක පමණ දුර පරතරයක් ලෙසයි. කෙසේ වෙතත් මෙම පිපිරීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව තමයි විදේශ මාධ්‍ය වාර්තා කොට තිබුණේ. ඉතින් එම සිදුවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකින් පාකිස්තාන තරඟාවලියේ ඉදිරි තරඟවලට සහභාගී වීමට අකමැත්ත පළ කර ඇති බවට තමයි වාර්තා වෙන්නේ. ප්‍රධාන වශයෙන් හෙට පැවැත්වීමට නියමිත තරඟය වෙනුවෙන් අද දිනේදී පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු සැසියටද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී නොවී තිබෙන බවට තමයි මේ වන විට අභ්‍යන්තර ක්‍රිකට් වාර්තා සඳහන් කොට තිබෙන්නේ. ඉතින් එම නිසාවෙන් හෙට දිනේදී පැවැත්වීමට නියමිත එක්දින තරඟයත් පැවැත්වීම අවිනිශ්චිත තත්වයක පවතින බවට තමයි මේ වන විට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සඳහන් කොට තිබෙන්නේ. ඉතින් ඊට අමතරව මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 16 දෙනෙකු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට තමයි ආරංචි මාර්ග සඳහන් කොට තිබෙන්නේ. කෙසේ වෙතත් මේ ආකාරයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනවද නැද්ද යන වග නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කොට නැහැ. ඉතින් මේ පිළිබඳ ලැබෙන තොරතුරු ඇසෙනින් අපි ඔබ වෙත ගෙනීමට සූදානම්. සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම රැඳී සිටින්න අපේ YouTube නාලිකාවත් සමග.